කඩෙන් බීම එකක් බොන්න. So today I'm time traveling. ඉතින් ඔන්න මම ලස්සන vlog එකක් අරගෙන ආවා ඔයාලව බලන්න. ඉතින් මේක නම් ටිකක් විතර දිග vlog එකක්. මේක තමයි මේ අවුරුද්දේ අපේ family trip එක. ඉතින් මේක යන්න හිටියේ අප්‍රේල් මාසේ. හැබැයි අපේ busy schedule එකත් එක්ක ඒක වෙසක් මාසේ යන්නම් කියලා හිතුවා. ඉතින් ඔන්න උදෙන්ම මල්ලි මායි අපි මේ ලස්සන family trip එක යන්න අම්මිලාව ගන්න මහියංගනයට ගියා. ඉතින් යේ යන අතරතුර තමයි ඔයාලා මේ දකින්නේ. ඉතින් ඔන්න අපි ලස්සන morning view එකත් බලාගෙනම චුට්ටක් නතර වෙලා ෆොටෝස් දෙක තුනකුත් ගත්තා මේ ලස්සන මතක අපේ මතක පොතට එකතු කරගන්න. ඉතින් ඊට පස්සේ අපේ ගමන අපි ආපහු කන්ටිනියු කරා. ඉතින් ඔන්න අම්මිලාවත් අරගෙන අපි දැන් උදේට මොනවත් කෑවෙන්නේ නැති නිසා මම ගෙදරින් හදාගෙන ආව සෑන්ඩ්විච් ටිකත් කාලම ගමන ස්ටාර්ට් කරගන්න කියලා තමයි අපි හිතුවේ. ඉතින් අපි දැන් යන්නේ අපේ ෆැමිලි ට්‍රිප් එක යන්න. ආල්ට මම කිව්වේ නෑනේ කොහෙද යන්නේ කියලා. ඉතින් අපි මේ පාරේ යන්නේ රිවර්ස්ටන්. දවස් 2කට තමයි යන්නේ. ඉතින් අපි යන්න තැන් ඔක්කොම මම ඔයාලට මේ vlog එකෙන් share කරගන්නවා. ඉතින් බලන්නකෝ අපි යන්නේ මහියංගනෙන් අම්මිලාව අරගෙන හසලක පැත්තෙන්. ඉතින් බලන්නකෝ අපේ ලංකාවේ මේ පැත්ත කොච්චර ලස්සනද කියලා. ඉතින් මේ පැත්තේ ඉන්න කෙනෙක් මේ vlog එක බලනවා නම් කමෙන්ට් එකක් දායි යන්න. ඒ වගේම තමයි රිවර්ස්ටන් ගිහිල්ලා තියෙන කෙනෙක් ඉන්නවා නම් එහෙම කෙනෙක් මේ vlog එක බලනවා නම් ඔයාලා රිවර්ස්ටන් ගියා කියලා කමෙන්ට් එකක් දායි යන්න. ඉතින් මම ඔයාලගේ ලස්සන කමෙන්ට් ගොඩක් ආසාවෙන් තමයි කියවන්නේ. ඉතින් මම හරි ආසයි ඔයාලා දාන කමෙන්ට්ස් කියවන්න. ඉතින් ඔයාලත් මේ vlog එක ගැන මොකද හිතෙන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න යන්න. ඉතින් අපි රිවර්ස්ටන් යන අතරතුර මුලින්ම ආවේ කළුගඟ ජලාශය බලන්න. ඉතින් ආලත් මීට කලින් මෙහෙට ඇවිල්ලා තියෙනවද? මම නම් ඉස්සෙල්ලාම වතාවට තමයි කළුගඟ ජලාශය බලන්න ආවේ. ඉතින් අපි කළුගඟ ගැන අහලා තියෙන ජැක්සන් ඇන්තනීගෙන්නේ ගොඩක්ම. ඉතින් ඔන්න අපිත් ආවා කළුගඟ බලන්න. හරිම ලස්සනයි. ඉතින් මේ ඩෑම් එක මාරම ලස්සනට හදලා තියෙනවා. ඒ වගේම තමයි මෙතෙන් පේන view එකත් මාරම ලස්සනයි. ඉතින් ඔයාලත් බලන්නකෝ. ඉතින් මම හිතුවා
මම දැක්ක අලුත් දේවල් ඔයාලත් එක්කත් මේ ලස්සන ෂෙයා කරගන්න. ඊට පස්සේ අපි හිතුවා දවල්ට කාලම අපි ඊළඟට බලන්න යන්න තියෙන තැන යන්න. ඉතින් අපි එතනම පාකින් එකේ වාහනේ දාලා අපි අරන් ගියපු දවල් කෑම ටික කෑවා. ඉතින් ඒ ටිකත් කාලා අපි මේ දැන් යන්නේ කොහෙද කියලා දන්නවද? ඒ තමයි මාතලේ රිවර්ස්ටන් යනකොට තියෙන ලස්සනම ලස්සන සේරැල්ල බලන්න. ඉතින් ඒකට ඕනේ ටිකට්ස් ටිකත් අරගෙන අපිට දැන් මේ පල්ලමට බැහැලා යන්නේ ඒ ලස්සනම ලස්සන සේරැල්ල බලන්න. ඔයාලත් සේරැල්ල බලන්න ගිහින් තියනවද? ගිහින් තියන අය කමෙන්ට් එකක් දාලා යන්නකෝ. ඒ වගේම තමයි මේ පරිසරය මාරම ලස්සනයි. ඉතින් ඔයාලත් බලන්නකෝ. ගියපු නැති කෙනෙක් නම් ඔන්න මගේ vlog එකෙන් ඔයාලට දැන් සේරැල්ල බලන්න පුළුවන්.
අපි තැඹිලිත් බීලා ආවේ වැද්දා පැණි ඇල්ල බලන්න. ඉතින් මම ඉස්සෙල්ලාම තමයි ඒ නම ඇහුවෙත්. ඉතින් අපි ඔන්න ගියා වැද්දා පැණි ඇල්ල බලන්නත්. ඔයාලත් බලන්නකෝ. ගොඩාක් තැන්වල ඇවිදලා මහන්සි නිසා ඊට පස්සේ අපි හිතුවා එතනින්ම නාන්න ඕනි කියලා. ඉතින් ඔන්න අපි ගියා නාන්න. හැබැයි අනේ එතන නානකොට මාළුවෝ හැම තැනම වතුර චුට්ටක්වත් බහින්න බෑ. මාළු හපනවා. ඉතින් ඔන්න ඔයාලට වැද්දා පැණි ඇල්ලට ගිහිලා නාන්න ගියොත් ෆ්‍රී ෆිෂ් තෙරපි එකක් කරගන්න පුළුවන්. ඉතින් ඔන්න අපේ එදා දවසේ ඇවිදින්න ඕනි හැම තැනම ඇවිදලා අපේ ආව හවස් අරුවේ දවල්ට කන්න. ඉතින් දවල්ට කෑවත් හන්දෑවේ 5ට විතර. ඉතින් කෑම කාලා අපි හිතුවා අද හවස් අරුවේ මොකොත් වැඩක් දාගන්න නැතුව ෆ්‍රී එකේම ඉඳලා චුට්ටක් කලින් නිදා ගන්න. මොකද අපි මේ ට්‍රිප් එක ප්ලෑන් කරේ දවස් 2කටනේ. ඉතින් ඒක නිසා දෙවනි දවසේත් ඇවිදින්න තියෙන නිසා අපි හිතුවා 5ට විතර අපේ ගමන ඉවර කරන්න. ඉතින් ඔන්න මේ තමයි අපේ ට්‍රිප් එකේ දෙවනි දවස. ඉතින් ඔන්න අපිට පුළුවන් වුණා අපි හිටපු තැන ඉඳලා ලස්සන ඉරසේවේ බලන්න. ඉතින් ඔන්න ඊට පස්සේ අපි ආවේ පිටවල පතනට. ඉතින් තාත්ති ගියා ටිකට්ස් අරන් එන්න. ඉතින් ඒ අතරතුර තමයි මම මේ චූටි වීඩියෝ ක්ලිප්ස් එක ගත්තේ. එතන පේන view එකත් මාරම ලස්සනයි. ඊට පස්සේ අපි පිටවල පතනට ටිකට්ස් අරන් ඇතුළට ගියා. ඉතින් අපි ගියේ උදෙන්ම නිසා ලොකු අවුවක් තිබෙත් නැහැ. ක්ලයිමේට් එක බැලන්ස් නිසා අපිට හරි ලස්සනට ඒ පිටවල පතන බලන්න පුළුවන් වුණා. ඉතින් ඔයාලත් බලන්නකෝ.
පයින් යන්න බෑ කෙනා. ඒ මෙයාට අර ගලබඩ ගියා නම් මගක් ගිහින් නතර වෙනවා බා. ඒ කියන්නේ ඒ යන්න දිනන උඩට ඉතින් ඔන්න අපි ඊට පස්සේ ගියේ රිවර්ස්ටන් කුළුණ බලන්න. ඉතින් ඔයාලත් බලන්නකෝ. හෙට්ටි පරිම වහින්න බලවා. තාත්ති ගෙට්ට හිඳ ගහගෙන යයි. අපි එක සැරයක් කරනකොට මතකද හුලං අතන ගලෙන් එහාට එන්නම බෑ. පොසන් ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ ෆැමිලි ට්‍රිප් එකේ දවස් 2 ගෙවුනේ. ඉතින් මං හිතනවා ඔයාලා මේ බ්ලොග් එක ආසාවෙන් බලන්න ඇති කියලා. ඉතින් ආයෙත් දවසක ලස්සන බ්ලොග් එකක් අරගෙන ඉක්මනින්ම එනකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනි. ඒ වගේම තමයි මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා එකතු වෙන්න. ඉතින් අද vlog එක ගැන ඔයාලට මොකද හිතුනේ කියලා ලස්සන කමෙන්ට් එකක් දායි යන්න. ඉතින් මම ඔයාලගේ කමෙන්ට්ස් කියවන්න ගොඩක් ආසාවෙන් බලන් ඉන්නවා. ඉතින් ඔයාලා හැමෝම සතුටින් ඉන්න.